හලෝ ඉතින් මගේ ලස්සන යාළුවනේ ඉතින් මගේ නම තුරූප මම දැනට ජීවත් වෙන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල. ඉතින් මම මේ පොඩියට කැම කඩයක් කරගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ ජීවිතය ගැන තමයි ඉතින් මම ඔයාලට මගේ channel එකෙන් අරන් ඉන්න වීඩියෝ. මාව subscribe කරන්න අමතක කරන්න එපා. අලුතෙන් එක්කම හැමෝම ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද යමුද මාත් එක්ක කෝල්ස් එක පැත්තේ. ඕස්ට්‍රේලියාවේ දැනට ප්‍රසිද්ධ සුපර් මාකට් වලින් එකක් තමයි ඉතින් මේ කෝල්ස් කියලා කියන්නේ. අද මගේ නිවාඩු දවසේ ඉතින් ලබන සතියේ නත්තල් සතියේ එන නිසා මම හිතුවා ග්‍රොසරි shopping අද කරන්න ඕනි කියලා. ඉතින් බසල්ටන් කියන මේ ගමේ මෝල් එකක තමයි ඉතින් මේ සුපර් මාකට් එක තියෙන්නේ. ඉතින් මම මේ ඉන්නේ දැන් සුපර් මෝල් එකේ ඇතුලේ. දැන් මොකද මේ දවස්වල හරිම රස්නේ. ඉතින් මම හිතුවා ජූස් දෙකක් බොන්න ඕනි කියලා. ඉතින් මේ ජූස් හරිම ෆ්‍රෙෂ් විදියට තමයි ඉතින් හදන්නේ. මොකද ඒ වෙලාවෙම තමයි බ්ලෙන්ඩ් කරලා දෙන්නේ. ඔක්කොම නැචරල් ෆෘට් තමයි දාන්නේ. අපිට පේන්න තමයි ඉතින් ඒ කට්ටිය ජූස් හදන්නේ. ඉතින් මේකට ගොඩක් අය එනවා. මේකේ හරිම රහයි ජූස්. ඉතින් මටත් හිතුණා ජූස් එකක් බොන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මං ආව සුෂි එකක් කන්න. ඉතින් සුෂි කාලා ජූස් බීලා තමයි ඉතින් මම දැන් මේ සුපර් මාකට් එක ඇතුළට යන්න හදන්නේ. ඉතින් මේකේ සුෂිත් හරිම රහයි. සුෂි එකේ වැඩ කරන්නේ අපේ ලංකාවේ අක්කා කෙනෙක්. ඉතින් දැන් අපි අංකෝ ඇතුළට මේක තමයි ඉතින් කෝල් සුපර් මාකට් කියලා කියන්නේ. මේක ඇතුළට ගියාම ඉතින් දිව්‍ය ලෝකෙට ගියා වගේ තමයි. ඉතින් ළමයින් එක්කන් ගියාම බේර ගන්න බෑ. ඉතින් ළමන්ට ඕන කරන හැම දෙයක්ම ඉතින් මේක ඇතුළේ තියෙනවා. ඉතින් මං හිතුවා සාමාන්‍යයෙන් අපි එළවලු ගන්නෙ නෑ මේ සුපර් මාකට් එකෙන්. මොකද අපි කඩේට ගේන නිසා අපි ගෙදරටත් එළවලු පොඩි ප්‍රමාණයක් ගෙන්න ගන්නවා. මොකද වැඩි අපි ගෙදර ඉවෙන්නේ නෑ. ඒක නිසා ඉතින් මම මෙහි සුපර් මාකට් වලින් එළවලු එහෙම ගන්නවා ගොඩක් අඩුයි. ඉතින් මං හිතුවා කේක් එකකුත් ගන්න මේ ක්‍රිස්මස් එකට පොඩි බබාලට. ඉතින් මේ චීස් කේක් එකෙම හරිම රහයි. මේකේ ගානව නම් උනේ $15ක් වගේ මුදලක් උනේ. ඉතින් මේකත් මම මේ කේක් එකත් මං ගත්තා. මොකද ක්‍රිස්මස් එකට උදේට මේසෙට තියන්න පුළුවන් නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මම මැංගෝ ටිකක් ගත්තා. මැංගෝත් හරිම රහයි මේ මැංගෝ. අල්ෆෝන්සෝ කියලා කියන්නේ මේ අඹ නේද. ඉතින් අපේ අල්ෆෝන්සෝ අඹ වලදී මේක චුට්ටක් පොඩි. ඊට පස්සේ ඉතින් මම ඇපල් ඒ වගේම ගෙදරට අවශ්‍ය පළතුරු ටිකකුත් ගත්තා. ඉතින් මම සාමාන්‍යයෙන් හැම සතියෙම එන්නේ ග්‍රොසරි shopping කරන්න. සති දෙකකට කලින් ආවොත් ඒව පිරිමහගෙන සති දෙකක් කොහොම හරි මැනේජ් කරගන්නවා. ඉතින් හැම සතියෙම බඩු ගේන්න ගත්තොත් අපිට ඉතුරු කරගන්න අමාරුයිනේ. මේ වගේ රටවල් වලට ආවම හැමදේම බැලන්ස් කරගන්න ඕනේ. ඔන්න ඉතින් අපි කවුරුත් ආස කර රාමෙන් දෙකකුත් ගත්තා. මොකද රාමෙන් නම් ලොකු ගාණක් නෑ. $12ක් වගේ වෙන්නේ එක පැකට් එකක්. ඉතින් ලංකාවේ නම් මම දන්නවා ඉතින් රුපියල් 5000ක් විතර වෙනවා නේද. ඉතින් මෙහි නම් $12ක් වගේ තමයි වෙන්නේ. මේ ඉතින් ගොඩක් වියදම් වැඩි වුණත් ඕනම දෙයක් සාමාන්‍ය මිනිස්සුන්ට උනත් ගන්න පුළුවන් විදිහට තමයි ඉතින් මේ සිස්ටම් එක හැදලා තියෙන්නේ. ඊට පස්සේ බලන්නකො ඉතින් මට හම්බෙච්ච දේ ඕස්ට්‍රේලියාවේ අපේ සුපර් මාකට් වල තියෙන අපේ ලාංකික දෙයක්. ඉතින් සුදු පොල් තෙල් හරිම ජනප්‍රියයි. මෙහෙත් මේ කඩේ පාවිච්චි කරන්නේ සුදු පොල් තෙල්. ඉතින් ඒවෙන් කැම හැදුවම හරිම රහයි නේද. ඊට පස්සේ ඉතින් මම පොඩක් මේ හතර වටේම යනවා. ඉතින් මොනවාද ඕන කරන්නේම කවදාවත් ඉතින් ලිස්ට් එකක් නම් ලියාගෙන ඉන්නේ. ඕන කරන දේවල් බල ඉතින් ගන්නවා. ගොඩක් වෙලාවට ඉතින් පොඩි බබලා දෙන්නට අවශ්‍ය කරන දේවල් තමයි ඉතින් ගන්නෙ. බඩු දැන් ගොඩක් ගත්තා. ට්‍රොලි පුරවලා තියෙන්නේ. තව ගොඩක් ගත්තා. ඉතින් ට්‍රොලි පිරලා තියෙන බඩු වලින්ම. ඉතින් හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් හැමදේම කරන්නේ. ඉතින් මට හිතුණා ඉතින් නත්තල් දවසට කන්න අයිස්ක්‍රීම් එකකුත් ගන්න ඕනි කියලා. බලන්නකො අයිස්ක්‍රීම් තියෙන කොට එක වර්ගයව තියෙන. ඉතින් තෝරගන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. මම ගොඩක් වෙලාවට යෝගට් ඩ්‍රින්ක්ස් මිල්ක් එහෙම ගොඩක් අඩුවට තියෙනවනේ ඔෆර්ස් දාලා තියෙනවනේ මම වැඩිපුර ගන්නවා. ඉතින් එයාලා ඒක බොන්න කරන්නේ මාසය. හැබැයි ෂුගර් නැතිව තමයි ඉතින් ගන්න නිතරම. ඒකට ෂුගර් අඩුවෙන් තමයි ඉතින් කෑම්බිම උපරිම දෙන්න උත්සාහ කරන්නේ. බලන්නකො ඉතින් මේ මල් වල තියෙන ලස්සන. ඉතින් ඉස්සර නම් මම මල් වලට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ළඟදී ඉඳලා මාර මාසයි මල් වලට මෙහි ලස්සනට සමයකට හරිම ලස්සනට රෝස මල් එහෙම පිපෙනවා. මං හිතන්නේ ඉස්සරහට ඉතින් මං ගෙයක් ගත්ත කාලේට ලස්සනට ඉතින් මේ වගේ රෝසස් එහෙම හිටවන්නේ ඉතින්. මෙහි ඉතින් හොඳ බ්‍රෑන්ඩඩ් කොස්මැටික් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඒවා ඔෆර්ස් දැම්මම සමහරක් වෙලාවට මං අරන් තියා ගන්නවා. නැත්තම් ඉතින් නිතරම ගන්නේ නැහැ මේ දේවල් නම් ගොඩක් ගණන් මෙහි. හැබැයි ඔෆර්ස් තියෙන වෙලාවට වැඩිපුර ඉතින් එනලා තියා ගන්නවා ෆේස් වොෂ් ක්‍රීම් එහෙම තමයි ඉතින් කරගන්නේ.
ඔන්න ඉතින් ලොග් එක දැන් ඉවර කරන්න හදන්නේ. දැන් බඩු ටික ඔක්කොම අරන් ඉවරයි. මම පේ කරන්න යනවා. මොකද බබත් එක්ක තනියෙන් කරගන්න අමාරුයි. ඉතින් අපේ හස්බන්ඩ් උත් තාම මට උදව්වට මාව බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම ඉතින් සුබ නත්තලක් වේවා කියලාත් ඉතින් ප්‍රාර්ථනා කරනවා.